guys, good morning. ඉතින් අද voice නම් ගණන් ගන්න එපා. උගුර පොඩ්ඩක් නිකන් පල්ලු කාලා වගේ මෙහෙම එකක් තමයි තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. ඉතින් අද මම ඔයාලට ගෙනාවේ daily vlog එකක්. ඉතින් අදහස නම් මාරම ලස්සනයි. ඉතින් බලමු අද වීඩියෝ එකේ මොකද වෙන්නේ කියලා. ඉතින් දැන් මම හදන්නේ වොෂ් එකක් දාගන්න. ඉතින් දැන් වෙලාව 10:07යි. ඉතින් වොෂ් එකක් දාන් හොඳට ෆ්‍රෙෂ් වුණා. මම නාගත්ත උදේම. මොකද අද මගේ යාළුවෙකුත් එනවා අපේ ගෙදර. ඒ හින්දා ඉතින් ඊට පස්සේ මම ඒ කොණ්ඩේ වේල ගත්තා. අද නම් ලොකු vlog එකක් නෙමෙයි, විනාඩි 3යි තප්පර 52ක විතර වීඩියෝ එකක්. මේ අතර කියන්න ඕන ඔයාලා මම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා ඔයාලට මම ආදරයෙන් ඉල්ලනවා. ඉතින් දැන් මම හදන්නේ මගේ ස්කින් කෙයාර් රූටින් එක. ගොඩ කාලෙකින් කරන්නත් බැරි වුණා වැඩත් එක්ක. මේ දවස්වලත් බිසි. ඒකයි වීඩියෝ එකක් ගේන්න බැරි වුණේ. ඉතින් ඒකට නම් සෝරි. ඊට පස්සේ මට බඩගිනි නෑව හින්දා මම බත් කෑවා. ලොකු දෙයක් නැහැ කන්න. කමක් නැහැ. ඉතින් මේ වෙලාව හැටියට නම් මට ඒක හොඳටම ඇති. මොකද මම බඩගින්නේ ඉඳී ඒ වෙලේ. ඔය වගේ ජූස් එකකුත් බිව්වා. ওই වෙද්දි නම් මගේ යාළුවා ඇවිල්ලා ඔය යාගේ යාළුවා තමයි ගෙනාවේ. ඕවට කියන්නේ හීච්චන් කියලාලු. මාත් අද තමයි පළවෙනි වතාවට ඒක කෑවේ. ඉතින් මේ දවස්වල ඔයාලා නම් මේවා කන වැඩි. ඊට පස්සේ හවස් වෙලා තේ එකක් බිව්වා. ඊට පස්සේ මම එයත් එක්ක පොඩි chat එකක් දාගෙන ඉඳියා. මෙයාගේ නම නිත්‍යා. මෙයාත් අපිත් එක්ක ගොඩනගන ගියා. මෙයා මාරුම ෆනි ගර්ල් කෙනෙක්. මෙයාත් එක්ක ඉඳියොත් ළමයි ඇත්තටම මේ ලේ ටික පිරිසිදු වෙනවා. හැබැයි මාරම හොඳ ගර්ල් කෙනෙක්. හරි ඉතින් කොහොම හරි ඔහොම ඉඳලා දැන් එයා යන්න තමයි හදන්නේ. ඔන්න ඉතින් එයන් ගියා. දැන් අපිට වැස්ස හරියද පේනවනේ. මේ දවස් ටිකේ හැබැයි වහිනවා. හැබැයි ඒක හොඳයි. මේ ඉතින් මොන වුණත් කියලා මම අද දවසටම මුකුත් වැඩක් කරේ නෑනේ. ඒ හින්දා මම හෝම්වර්ක් එකක් තිබ්බා. ඒක කරන්න තමයි හදන්නේ. ලොකු දෙයක් නෙමෙයි, චුට්ටි හෝම්වර්ක් එකක්. එහෙනම් ඉතින් අපි දැන් ඒක කරමු. හරි ඉතින් ෆයිනලි මම වැඩ කරලා ඉවරයි. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. අදට කිල්ලෙන්නම්. බයි.